ada. Kata, letak tiang. Dia mai, barang kau. Udah karan denna ye. Podak ka janna walla. Ayo. Oda kade wala. Gena. Gam. Apa bang? Janakya එනවා. Janakya නේද? මේ ඕක આવොත් නම් ධාර වාතයක් එනවා. ඕකයි පම්පෝරියා කරනවා ඉන්නේ මෙතෙන්දලා රෑ වෙනකම් සෙල්ලම් කරන්න වෙන්නේ. අද නම් හොඳ chance එකක් බලලා හොඳ ගුලියක් කම්පරමු ඔකට. අවල්ලේ ක්‍රීඩා කරනවා වගේ. අප්පු මොකද්ද බම් මේ දැල? ඈ නිකන් ඉඳගෙන ඩෑන්ස් ගැහුවා කිනේ බලහංග මේකේ පාත. මල්ලි ක්‍රීඩාව කියන්නේ එහෙට මෙහෙට පැනලා නිකන් දූවිලා උස්සන් නටන එක නෙවෙයි. ක්‍රීඩාව කියන්නේ මොකද්ද කියලා මං අද ඔබලට කියලා දෙන්නම්. වරලා ඔක්කොම වරෙන් ඔය බෝලෙත් තරවර. හරි. කට්ටිය ඩබල් එකේ හදාගන්න ආප් සර්කල් එක. බෝල දා. අද්ද බම් මේ අර ඇස්ස හටෙල්ලන්නේ අලුතෙන් හදන ගෙවල් වල ලබු ගෙඩි. ඒකක් වගේ ඉන්නේ. හරි. කමන්න. මේ ජනක මල්ලි මේ ගමට මේ රටට ක්‍රීඩාවෙන් හොඳ ගෞරවයක් ගෙනව මිනිස්සෙක්. උඹලා දන්නේ නැතේද තාත්තලාගෙන් අහගන්න. ක්‍රීඩාව කියන්නේ මල්ලි තියරි විතරක් නෙවෙයි. න්‍යායාත්මක දැනුමත් අනිවාර්යෙන්ම ඕනේ. මල්ලි උඹ ක්‍රිකට් මැච් එකෙන් බලනවද? මොනවද කියන්නේ අයියේ? ක්‍රිකට් කියන්නේ ක්‍රීඩාවක් නෙමෙයි. ක්‍රිකට් කියන්නේ ආගමක්. මෙතන තියෙන්නේ. හරි. එහෙනම් කියහම් බාණ්ඩ 2014 ක්‍රිකට් ලෝක කුසලාන්නේ නායකයා කවුද? 2014 නේ. ගොඩක් කල්නේ ඉතින් මතකත් නැහැ. වනිදු නේද? එනපන් ඔක ටොක්ක. එනපන්. කියන උපම එන්නනේ උඹ. ඊළඟට උඹ කියපන් බලන්න ලංකාවේ ජාතික ක්‍රීඩාව මොකද්ද? ක්‍රිකට්. ක්‍රිකට්. එනපන් ටොක්ක. එනපන්. හැබැයි මෙහෙමයි. වැරද්දකුත් නෑ ඉතින් ක්‍රිකටුත් වගේ තමයි. හැබැයි වොලිබෝල් තමයි ක්‍රීඩාව ජාතික. ඕන් තේරෙනවද? උඹලා ක්‍රීඩාවේ දැනුම තියෙන තැන. උඹලට කියන්න මේ ජනක කියන්නේ හොඳ ක්‍රීඩා ෆැමිලි එකක කොල්ලෙක්. ඒක තමයි අද මේ මං ආවේ උඹලට මේක කියලා දෙන්න. අපේ සීයා ජපානයේ සමස්ත ලංකාවලින් මීටර් 100 මිඩල් 4ක් තියෙනවා අපේ ගෙදර. එතකොට මල්ලි ඔය ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් ගත්තාම ඔය දසුන් සානක දස්සා. එතකොට වනිදු පතරංග අපේ වනියා. පොඩි කාලේ නම් මේ අත්වල හැදුනේ. එතකොට ඔය චාමි කරුණාරත්න යකා කියන්නේ පූ කන පොඩි කාලේ ධම්ම යකා. එක දවසක් මූවි මායි ගුඩු විදි හිටියා. මොකක්ද වචනයක් වැරදිලා මේක ඇරියේ නැද්ද ගුඩු පොල්ලෙන්ම ඔළුවට මැහුම් 22ක් දැම්මා. 22ක් කියන්නේ 20ක් ඔළුවට දැම්ම දෙයක් මේ උරහිදාරියට දැම්ම මේ ඉඩම දින. මම මේ ලොකුකම් කියවනව නෙවෙයි. නෙට්බෝල් සූරතාවය ගත්තේ අපි මේ යාපනයේ තර්ජිනි බැඳලා ඉන්න බං අපි ලොකු අම්මයි පුතා. අනිත් පැත්තෙන් ගත්තාම කවුද යුපුන්න බේකන් යුපුන බෑ. මට වඩා අවුරුදු 7යි බාල එක පන්තියේ ක්ලාස්මේට්. ඉස්සර ඉස්කෝලේ නිවාසාන්තර දුවද්දි මීටර් 100 සෙට් වෙන්න ඌයිමයි තමයි. ඌ මයුර මං ගජබා. ඌ මට වඩා හුවක දුර ඈතින් ඒ දවස්වල ආවේ. පස්සේ මං ඔය දුවන එක නතර කරා මේ කෙන්ද පෙරලෙන සීන් එකක් ආවා. මේ ඒ වගේ වැඩක් නැහැ. අද මං කියලා දෙනවා නියමාකාරයෙන් කොහොමද වොලිබෝල් ගහන්නේ කියලා. රයිට්? යා මත් එක්ක. හරි. කීයක් ඉන්නවද? 7යි 7යි. මේ ජනකට 7ක් ඕනේ නෑ බං. ඵලයන් තව 3 දෙනෙක් එහා පැත්තට. මොනවාද බං බලන්න ඵලයන් එහා පැත්තට. නියම පාස් තියදී බං හරි. බෝලේ හරියේ. වොලිබෝල් කියන්නේ අතින්ම ගහන්න ඕනෙත් නෑ. මම තියන්නේ. මට දිරි වැදුනානේ පොද වෙන්න සීමත් මම තියන්නේ මම. නෝතබා. එන ගැහුවා.
නවත්තලා බෝලේ ඔබ මේ පැත්ත. ඒ කවුද බයි සුවපති ඩෑස් ගහන එක? ඔය බෝලේ දාපන්. මල්ලි. දාපන් අර උස කළු හීන්දෑරි එකක් ඉන්නවනේ. එකක් මූණ සමතලා වෙන්න සමත පදම් වෙන්න දාපන් බෝලේ ඈ. මොකෝ views ගියාද? අයියෝ ජානකේ දසුන නෑදෑයෝ කිව්වා නේද? යුප්පුණ මොකද්ද මේ? ක්ලාස් නේද මොකද ඒක තාක් කිව්වා නේද? අයියෝ මොකෝ බොඳ වෙලාද? වඩිදු පතරයි. අයියෝ